හරි අද අපි BMIC එකට ඇවිල්ලා තියෙන්නේ ග්‍රැජුවේෂන් ෂූට් එකකට මේකේ ඉන්ඩිවිජුවල් ක්ලයන්ට් කෙනෙක්ගේ ඒ කියන්නේ මේකේ ග්‍රැජුවේට් වෙන කෙනෙක්ගේ ෂූට් එකක් කරන්න. මූලිකවම BMIC එකේ ෂූට් කරනකොට පුළුවන් තරම් බලන්න උදේවරුව ෂූට් කරන්න. මොකද හේතු දෙකක් තියෙනවා BMIC එකේ සාමාන්‍යයෙන් උදේවරුවේ මම මේ ඉන්න ඒරියා එක හොඳ ෂේඩින් එකක් තියෙනවා. නැත්තම් හාෂ් ලයිට් එකක් එන්නේ නැහැ. ඔව ගොඩක් වැටෙන්නේ නැහැ. ඒ නිසා හොඳ ෆොටෝග්‍රාෆ්ස් ගන්න නම් නැත්නම් ලයිට් එක කන්ට්‍රෝල් කරලා ගන්න නම් මේ ඒරියා එක ගොඩක් වටිනවා. එතකොට ඊට අමතරව අපි මේ ස්ට්‍රක්චර් එක පිටිපස්සේ පේන ස්ට්‍රක්චර් එක තමයි මේකේ සිම්බල් එක. නැත්නම් අපි BMIC එක කියලා අඳුරගන්නේ මේකෙන්. එතකොට දැන් මේ ස්ට්‍රක්චර් එකත් එක්ක ඉඳලා ෆොටෝස් ගන්නකොට උනත් තාමත් දැන් 8:00 වෙලාව තාමත් මේ ස්ට්‍රක්චර් එකේ මේ ඉස්සරහා ඒ කියන්නේ අපි කියන්නේ නිකන් මේකේ තියෙන අයිකොනික් ගතිය තියෙන්නේ මේ ස්ට්‍රක්චර් එකේනේ. ඒක ලස්සන්ට ඒකත් එක්ක ඒක බෑග්ග්‍රවුන්ඩ් කරලා කැප්චර් කරන්න තාමත් අවස්ථාව තියෙනවා. එතකොට අපි අද මේක පටන් ගත්තේ 6:00ට. 6:00ට පටන් ගත්ත ෂූට් එක දැන් 8:00යි ෆස්ට් සෙෂන් එක ඉවරයි. කියන්නේ මගේ ක්ලයන්ට්ගේ ෆස්ට් සෙෂන් එක ඉවරයි. එතකොට දැන් ක්ලයන්ට්ගේ ඊළඟ සෙෂන් එකට යනකොට අපිට පුළුවන් තරම් මේ ලයිට් එක ඇතුළෙම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. බලමු දැන් ඒකලෝ ලැහැත්තිලා එනකම් මම මේ ඉන්නේ. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ මේ හාෂ් ලයිට් එක අවොයිඩ් කරන විදිය, ඒ වගේ මේ ටයිමින්. අපි සාමාන්‍යයෙන් අපි ෆොටෝග්‍රැෆි වලදී කතා කරන දෙයක් තමයි ගෝල්ඩන් ලයිට් එක කියන එක. එතකොට ගෝල්ඩන් ලයිට් එක කියන එක නැත්නම් ගෝල්ඩන් අවර් කියලාත් කියනවා. උදේ හවස අපිට ක්ලියර් කට් ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මේත් එක්කම ෂූට් එක ඇතුලේ කරපු දේවල් මොනවද, ෆොටෝස් ගත්තේ මොනවද, වීඩියෝ කරේ කොහොමද කරේ කියන එක මම ඔයගොල්ලන්ට ගේන්නම්. ඒකෙදි ගොඩක්ම අර ක්ලයන්ට් එක්ක කතා කරන එක, ක්ලයන්ට් එක්ක වැඩේ ඕගනයිස් කරගන්න එකේ පාර්ට් එක හොඳට කරගත්තා කියන්නේ මම හිතන්නේ ක්ලයන්ට් එකට සූදානම් වීමක් වෙලා එන එකේ ඔයගොල්ලන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මොකද මේ වගේ දැන් ගොඩක් ක්‍රවුඩඩ්, තව වෙන රික්වෙස්ට් එන්න පුළුවන්. නමුත් මම ප්‍රතිපත්තියක් විදිහට එහෙම ප්‍රයිවට් ෂූට් එකකදී වෙන එන රික්වෙස්ට්, සයිඩ් රික්වෙස්ට් මම බාරගන්නේ නැහැ. ඒක ඉට්ස් අප් ටු යූ. කියන්නේ බිස්නස් එක කෙනෙකුට ඒක මම ඒක වැරද්දක් දකින්නේ වෙන ෂූට් එක බාර ගන්න එක. මොකද මට ඇත්තටම මෙහෙම මේ මල්ටිපල් ක්ලයන්ට්ස් හැන්ඩල් කරද්දී මගේ ફોකස් එක යන නිසා මම එහෙම බාරගන්නේ නැහැ. නමුත් අද මේ අවස්ථාවේදී මගේ ක්ලයන්ට් ගොඩක් සතුටුයි. මොකද ඒ අවුට්පුට් එක මට ඩිලිවර් කරන්න පුළුවන්. මොකද එඩිටින් වලට ඉතුරු කරගන්න නැතුව ෆොටෝ ගන්න එක තමයි මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ එඩිටින් නැතුව ෆොටෝස් ඩිලිවර් කරන්න. දැන් ෆොටෝස් ටිකිල්ලුවොත් ඔයාලට ඩිලිවර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එඩිටින් එකක් කරනවා අපි. නමුත් මම අදහස් කරේ පුළුවන් තරම් ෆොටෝග්‍රැෆි වලදී පර්ෆෙක්ට්ලි කැප්චර් කරගන්න. ඉතින් අද මේ ටිප් එක ඕගොල්ලන්ට මම හිතන්නේ ඉස්සරහට යූස්ෆුල් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි ආයෙත් කැමරා ටිප් එකක් මම අරන් එන්නම් ෂූට් කරන වෙලාවක සෙෂන් එකක් ඇතුලේ කොහොමද ඒ එන්වයරන්මන්ට් එකේදී තමන්ගේ ෆොටෝග්‍රැෆි පර්ෆෙක්ෂන් එක ගන්න කියලා.